බුද්ධ ආගමේ ඉන්න දේවතාවෙක් ඉන්නවා මේ මම පොඩ්ඩක් පිටට යනවා මේක වෙලාවට ආපු නිසා. බුද්ධ ආගමේ කියලා ඉන්නේ නැත්නම් අපේ දෙදෙව්ලොවට අධිපති රජෙක් ඉන්නවා. කවුද? ශක්‍ර දේවේන්ද්‍රයෝ. තවත් ඉන්නවා 4 දෙනෙක්. කවුද? සතරවරන් දේවතාවෝ කියලා. කෝ එක පන්සලකවත් ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ දේවාලේ? කෝ ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ දේවාලේ? මේ අපේ බෞද්ධ සම්ප්‍රදායේ දෙදෙව්ලොවට අධිපති රජුරෝ කෝ යාට දේවාලයක් පන්සලේ? කෝ සතරවරම් දෙවියන්ගේ දේවාල පන්සලේ? සතර මහා දෙවියෝයි කියලා විෂ්ණු කතරගම සමන්සත්පත් වෙන කියලා එහෙම දේවල් 4ක් තියෙනවා. කෝ සතරවරම් දෙවියන්ගේ? ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන දෙවියන්ගේ කෝ දේවාල පන්සලේ? මේ බෞද්ධ සම්ප්‍රදායේ ඒව නැහැ. ඇයි? ඒවට ගියොත් යදින්න බෑ. තේරුණානේ? බුදුහාඳුරන්ගේ බුදුදහමේ යදින දේව සම්ප්‍රදායක් නෑ. ඒකෙන්ද යදින්න ඕනේ හින්දා Hindu ආගමෙන් ගෙනල්ලා දැන් අපි තියාගෙන ඉන්නවා මේක. ඕක තේරුම් ගන්න බෑ. ඒක දැනග දීලා තිබුණා මම මෛත්‍රී වඩනවලු මෛත්‍රිය ගැන කතා කරනවලු. ඒ වුණාට දෙයයන්ට මේ Hindu දෙයයන්ට පින් දෙන්නේ නැහැ කියලා මේ බුද්ධ ආගමේ දෙයයන්ට පින් දෙන්නේ කියලා මම පින් දුන්නලු. පින් ගත්තේ බුදුහාඳුරගේ භූතාවා සම්භවේ සීවා කියලා. හටගෙන ඉන්නා වූ හට ගනිමින් සිටින්නා වූ සත්වෝ සූපත් වෙත්වා කියලා කියන්නේ කියලා. මේ මනක් කල්පිත දෙයයන්ට පින් දෙන්නේ කියලා බුදුහාඳුර කියලා නෑ කොහොක්වත්. මනක් කල්පිත දෙයයන්ට මෛත්‍රී කරන්න බලන්නේ. පින් දෙන්න බලන්නේ. මෙච්චර මේ මනෝ විකාර ලෝකෙ වෙනස ජීවත් වෙන්නේ. පින්වත් ඒ නිසා අපේ වරද අපි තේරුම් ගන්නට උත්සාහ ගන්න. ඕකත් අපේ වැරද්දක් තමයි. දැන් අපිට තේරෙන්නේ අපේ වැරද්දනේ. අපි බෞද්ධ ආගම කියලා Hindu ආගමයි මේ අදහන්නේ කියන එක අපි තේරෙන්නේ නැහැ. ඕකත් වසල කරන ධර්මයක් තමයි. දෙයියෝ යද යද යනවනම් විෂ්ණු කතරගම ආදී Hindu දේව සම්ප්‍රදායේ දෙයියෝ යද යද යනවනම් ඒ අතුල්ත් ඔක්කොම වසල වෙයි කියලා දැනගන්නට. ඒ ඇත්තන්ට සහයෝගය දෙමින් ඒවට යොමු කරන්න හදන තවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා නම් ඒ ඇත්තත් ඔක්කොම වසල වෙයි කියලා දැනගන්නට. වෙන කියන්න වචනයක් නෑ ඒ ඇත්තන්ට. නමුත් සත්පුරුෂයන් නම් කරන්න තියෙන්නේ මොකද්ද? ඒ පැත්තෙන් මිනිසුන් අයින් කළා අපේ දැන් බලන්න බුදුහාඳුරු කියනවා ශක්‍ර දේවේන්ද්‍රයෝ කියනලු යේඝට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලී. මාතලේ යම් ගිහියෙක් සිල්වත් නම් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් නම් ඒතනත්තා දැහැමින් උපයාසපයාගත් ධනෙන් අඹදරුවන් පෝෂණය කරයි නම් තේ නමස්සාමි මාතලී මේ ඒත්තන්ට මම නමස්කාර කරනවා කියලා. කවුද නමස්කාර කරන්නේ? ශක්‍ර දේවේන්ද්‍ර කියන්නේ දෙවියන්ගේ රජා. ශක්‍ර දේවේන්ද්‍ර නමස්කාර කරනවා පන්සිල් රකින්න තෙරුවන් සරණ ගිහලා පන්සිල් රකින්න උපාසකයාට. ශක්‍ර දේවේන්ද්‍ර ලොකු මිනිසයාද ලොකු? ඒ කියන්නේ පන්සිල් රකින්න උපාසකයාගේ ආධ්‍යාත්මික ශක්තිය ශ්‍රේෂ්ඨයි ශක්‍ර දේවේන්ද්‍රයාගේ ශක්‍ර සම්පත්තියට වැඩිය. ඒ නිසා ශක්‍රයත් එයාට හිස නමනවා නම් ඊට මෙහෙන් ඉන්න අනිත් දෙයයන්ට වැඳ වැඳ යන්න මේ මිනිස්සුන්ගේ ඔළුවේ මොකක් හරි අප්සෙට් එකක් නෙමෙයිද? කල්පනා කරලා බලන්න. නිකන් වරද්දලා ගන්න එපා. මම පින් දෙන්න කියලා කියන්නේ ඔය අපේ බුදුහාමුදුරන්ගේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු නිවන් අරමුණු කළා තියෙන ඒ දේවතා සංකල්පයක් අපේ තියෙනවා. අන්නේ දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. හැබැයි ඉල්ලන්න එපා මොකක්වත්. ඉල්ලන්න නෙමෙයි පින් දෙන්නේ. අනේ දෙවියනේ ඔය ඇත්තොත් ඉක්මනින් මේ සසර දුකින් මිදෙන්නට මේ කුසල අනුමෝදන් වෙලා කියන කරුණා මෛත්‍රී චේතනාවයි. දිසපුවත් නැත්තු අපිට ආශිර්වාද කරනවා. නමුත් ඒ ආශිර්වාදය ඇතත් නැතත් අපි කුසල් කරනවා නම් අපේ සැප අපිට ලං වෙනවා. කුසල් කරන්න කුසලය තමයි සැප ලබන්නට හේතුව. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය. ඕක ආයි වෙනස් කරන්න මොන දෙයකත් බ්‍රහ්මයකත් නැහැ. බුදුහාඳුරෝ දේශනා කළේ දුක සැප දෙකම හීන ප්‍රනීත බව දෙකම කර්මයේ හේතු කොටගෙන පවතිනයි කියලා. කර්මය කිව්වේ කුසල කර්ම අකුසල කර්ම. නිසා පින්වත්නි වැරද්ද වහන්න ලෑස්ති වෙන්න එපා. කොලේ වහනවා වගේ වැරද්ද විවෘත කළා වැරද්ද හදන්න බලන්න. ඒකයි මේ අපි උත්සාහ කරන්නේ. වැරද්ද හරි ගස්ස ගත්තොත් බුදුදහම විවෘත වෙනවා. වැරද්ද වහන්න ගියොත් බුදුදහම නැත්තරම
නැති වෙලා යනවා. ඒක නිසා මේ වෙලාවේදීවත් අපි වරද්ද විවෘත කළා වැරද්ද වහන්නේ නැතුව වැරද්ද පිළි අරගෙන වැරද්දෙන් මිදෙන්නට උත්සාහ ගැනීමයි අපේ සත්පුරුෂ ධර්මයේ විය යුත්තේ පින්වත්නි. ඊගවට යෝවේ පරකුලං ගන්්වා භුත්වාන සුචි භෝජනං ආගතන්න පටිපූජේති තං ජඤ්ඤා වසලෝ ඉති කියලා ඊළඟ වසල කරන ධර්මයේ කියනවා. යම් නිවසකට ගොස් කාබී බුජුන් රිසිලෙස් අනුභව කරමින් ඉඳලා ඒ ඇත්තන් ආපසු තමන්ගේ නිවසට ආපු වෙලාවට නොසලකා හරිනවා නම් පංජඤ්ඤා වසලෝ ඉති ඒකත් දැනගන්න වසල කාරණයක් හැටියට. මොකද මේක වෙන්නේ නැද්ද? අනුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා නම් අඩුපාඩු හොයලා අඩුපාඩු හොයලා තමයි කන්නේ බොන්නේ. නමුත් ඒ ඇත්ත ගෙදරට ආපුවාම ඒ විදිහට සංග්‍රහ කරන්න උත්සාහ ගන්නෙ නෑ. පින්වත්නි සත්පුරුෂ ධර්මය නම් ඊට වඩා හොඳට සංග්‍රහ කරන්න ඕනේ. ඊට වඩා හොඳට සංග්‍රහ කළා ඒ ඇත්තම සතුටු කළා යවන්නට ඕනේ. ඒකයි සත්පුරුෂ ධර්මය කියන්නේ. ඒකයි බ්‍රාහ්මණ ධර්මය කියන්නේ. වසල ධර්මයේදී හැමතිස්සෙම වෙන්නේ තමන් කාලා බීලා ඇවිල්ලා ලෝභකමට එතන දක්වන්නේ ලෝභකම. තමන් ලෝභකමයි තෘෂ්ණාවයි ඔක්කොම තියෙනවා. තෘෂ්ණාව නිසාම තමයි ඉතින් ලෝභකමයි තියෙන්නේ. දැන් අපි යම් තැන්වල යද්දි දැන් සමහර යාළුවන්ගේ ගෙදරට යනවා. යාළුවන්ගේ ගෙදරට ගිහිල්ලා යාළුවන්ගේ ගෙවල් වලදී හොඳට තමන් භුක්ති විඳලා තමන් එනවා. යාළුවා තමන්ගේ ගෙදරට ආපුවාම පළනො කිය පලා බෙදනවා. ඕක අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ලක්ෂණයක්. ඉතින් ඕක මම ආපහු විවරණ කර කර කියන්න ඕනේ නෑ. ඕක බොහොම පැහැදිලි කාරණයක්. ඊගාවට කියනවා යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තං ජඤ්ඤා වසලෝ ඉති. යම් මහන බමුණෙක් හෝ වෙනයම් වනිබ්බක කියන්නේ හිඟන්නෙක් වගේ කෙනෙක් මුසාවාදේන වංචේති බොරු කියලා රවට්ටනවා. ඒ කාරණයෙන් ඔහු ඒ ඇත්තනොත් වසල යන්නේ කියලා දැනගන්නට කියනවා. පින්වත්නි සමහර දෙනා එහෙම ඉන්නවා. මම ප්‍රකට දෙයක් කියන්නම්. සමහරව ඇවිල්ලා හාමුදුරුවන්ගෙන් අහනවා මේ පිරිකර එහෙම අහනවා. ස්වාමීනි මොනවද ඕනේ කියලා. දැන් මේ ඉගෙන ගන්න හාමුදුරුවන්ගෙන් අහනවා මොනවද ස්වාමීනි ඕන දෙයක් කියන්න කියනවා. ඉතින් අනේ පුදුම විදිහට කියන්නේ ඕන දෙයක් කියන්න හාමුදුරනේ අපි අරන් දෙන්න කියලා බොහොම ආදරෙන් කියනවා. ඉතින් සමහරට අර හාමුදුරන් ටිකක් වටින දෙයක් ඕන කරලා තියෙනවා. මොන හරි වටින දෙයක් ඕන කරලා තියෙනවා. අපිට ඔරලෝසුවක් කියලා. ඔරලෝසුවක් ඕන කරලා තියෙනවා. ඉතින් ඔරලෝසුව රුපියල් 50කට 60කට ගන්න බෑ. ඔරලෝසු ටිකක් වැඩි ගණනක් එනවා. දැන් මේ හාමුදුර කෙනෙක් කිව්වොත් එහෙම අනේ මට මහත්තයෝ මේ ඔරලෝසුවක් අවශ්‍ය වෙලා තියෙනවා මගේ වැඩ කටයුතු වලට මට ඔරලෝසුවක් අරන් දෙන්න කියලා. මොනවාක්වත් කියන්නේ දැන් ඇහැව්වනේ. ඇහැව්වා කරන් දෙවිත මොනවාක්වත් කියන්නේ දැන් යනවා. ගිහිල්ලා අනේ පිටිපැකට් එකක් පූජා කරනවා. මම මේ පූජා කරන එකට අවමන් කරනවා නෙමෙයි මේ අර වගේ කුහක ප්‍රතිපදාවලටයි මම මේ කියන්නේ. පිටිපැකට් එකක් පූජා කරනවා. පිටිපැකට් එකක් පූජා කළා හැමතැනම කියනවා බලන්නකෝ මම මේ හාමුදුරන්ගෙන් ඉල්ලුව මේම පිරිකරක් ඇහුවා හාමුදුරුවෝ මෙන්න මෙහෙම ඉල්ලනවානේ අරක ඉල්ලනවා මේක ඉල්ලනවා මොකද්ද උනේ කියලා කියන්නේ අරක ඉල්ලනවා මේක ඉල්ලනවා හරි නරකයිනේ හාමුදුරුවෝ මෙහෙම ඉල්ලන එක එයා අහපු එක කියන්නේත් නැහැ කියන්නේ ඉල්ලන එක හාමුදුරුවෝ නරකයිනේ ඔක් කියනවා නැත්නම් ඒක දැස මටම වුණා ඔය වැඩේ මොකද හැබැයි මං ගැටේට අහුනේ නැහැ දැන් වජිරාමෙන් දෙක මහත්තයෙක් ඇවිල්ලා මම බණකට ආරාධනා කළා පිරිකර ඇහුවා. ඉතින් මං කොනේ එහෙම විශේෂයක් නැහැ කියලා මොනවාක් අහනවා මං කිව්වෙම නැහැ මොකක්වත්. කියන්නේ නැත්නම් ඉතින් මෙයා මං කොහෙද වාට කැමති දෙයක් පූජා කරන්න මට එහෙම විශේෂ අවශ්‍ය දෙයක් නැහැ කියලා. ඉතින් මෙයා ගියා. ගියාට පස්සේ ඉස්සරහා කාමරේ හාමුදුරුවෝ ආවා. එළ මං ඇහුවා අර මහත්තයා මොනවද ඇහුවේ කියලා ඇහුවා. මං කිව්වා එහෙමයි පිරිකරට මෙහෙම බණක් තියෙනවා පිරිකරට යමක් මොනවද ඕනේ කියලා හැවෙ කියලා. හාමුදුරුවෝ කිව්වද කියලා හැව මොනවක් කරා. ඊපස්සේ මං කිව්වා නෑ කියලා. කිව්වා නෑ හාමුදුරනේ මට මෙහෙම බණකට ආරාධනා කළා මෙහෙම කළා. පස්සේ පිටිපැකට් එකක් මට පූජා කරා.
ඊට පස්සේ මට බැන යනවා හැමතැනම මං ඔරලෝසුවක් කිල්ලුවයි කියලා. ඒ හඳුන ඇත්තට ඔරලෝසුවක් කිල්ලලා තියෙන්නේ. ඉතින් කියන මට බැන යනවා ඔරලෝසුවක් කිල්ලුවයි කියලා. නේ ලැජ්ජ නැතුව තවත් ඇවිල්ලා අනිත් හඳුනගෙන අහනවා පිළිකරට මොකද වුනේ කියලා. එහෙමනම් කියන්නට ඕනේ හාමුදුරනේ මම පිළිකරට මෙච්චර විතර ගාණක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේට අවශ්‍ය මොනවද කියලා කියන්න. මොකද අර හාමුදුරනේ දිවස් තියෙනවා මේ මනුස්සයට කොච්චර වියදම් කරන්න පුළුවන්ද කියලා බලාගන්නට. එහෙම ගන්න නැහැ. ඒ හාමුදුරන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් අවශ්‍ය දේ කියනවා. එහෙම නැත්තම් මොකක්වත් අහන්න ඕනේ නැහැ. Tamanට තියෙන දේ පූජා කරනවා. පිළිකරක් කියලා පූජා කරත් එකයි නොකරත් එකයි ඕක ඇති දෙයක් නැහැ. මොකද හාමුදුරුවෝ බණ කියන්නේ නැහැ පිළිකර බලාගෙන. ඒක බණ කිව්වනම් බණ කිව්ව පිළිකර පූජාව කියන්නේ අමතර දෙයක්. හාමුදුරුවෝ බණ කියන්නේ නැහැ පිළිකර බලාගෙන. එහෙමනම් හාමුදුරුවෝ කෙනෙක් වෙන්නේත් නැහැ. පිළිකර බලාගෙන බණ කියනවා නම්. ඒ නිසා පින්නත්නි වැරදි කොනින් අල්ලගත්තොත් දෙපැත්තටම මහා විපතක් වෙනවා. අනිත් එක යම් කිසි දෙයක් පොරොන්දු වෙලා දෙන්නේ නැහැ කියන එක මහා භයානක අකුසලයක්. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ ගාවට එන බ්‍රාහ්මණෙක් අහනවා ස්වාමීනි මේ සමහර දෙනා හරියට මහන්සියලා වැඩ කරනවා. ඒ වුණාට ලැබෙන්නේ නැහැ මොනවාක්වත්. සමහර දෙනා මහන්සියලා වැඩ කරනවා හැබැයි හරියට ඒ කියන්නේ සමහර දෙනා නැත්තටම නැතිලා යනවා. සමහර දෙනා ඔහි අඩුවෙන් ලබනවා. සමහර දෙනා දාපු ගානට ලබනවා. සමහර දෙනා පොඩ්ඩකින් පටන් ගත්තාම හරි දියුණු වෙලා යනවා කියලා. ඒතකොට බුදුහාඳුර කියනවා බ්‍රාහ්මණය ඒකට හේතුවක් තියෙනවා. සමහර ඇත්තෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආරාධනා කරනවා. ආරාධනා කරනවා බතින් ආදීන් ආරාධනා කළා අමතක කළා දානවා. සමහර දෙනා ආරාධනා කරනවා ආරාධනා කළා වඩම්මනවා වැඩමුවට ඒක දෙන්නේ නැහැ. බොහොම අඩුවෙන් දෙන්නේ. ඕනාවට පාට අඩුවෙන් දෙන්නේ. සමහර දෙනා ආරාධනා කරනවා හරියට ගානට දෙනවා. සමහර දෙනා ආරාධනා කරනවා පිළිලා ඉතිරිලා යන්නට දෙනවා. යම් කිසි කෙනෙක් ආරාධනා කළා අමතක කළා නම් නොදුන්නා නම් වංචා කළා නම් ඒ තැනත්තා යම් තැනක ඉපදිලා මනුෂ්‍යාත්ම භාවයකට ඇවිල්ලා යම් අවස්ථාවක ව්‍යාපාර ආදියක් පටන් ගත්තා නම් පටන් ගත්ත තැනම ඔක්කොම ඇදගෙන වැටෙනවා කවදාවත් දිනුවක් හම්බෙන්නේ නැහැ පාඩුම සිද්ධ වෙනවා කියලා විනාශ වෙනවා කියලා. තවත් දෙනා හරියට සංග්‍රහ කරන්නේ අඩුවෙන් සංග්‍රහ කරනවා. පටන් ගත්තට ව්‍යාපාරේ ලාභ ලබන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ පාඩුයි හැමදාම. ඊගොල්ලෝ සමහර දෙනා හරියට ගානට දෙනවා. ඒ ඇත්තෝනේ කියන්නේ ඉතින් ඔහි මොනවද රෝල් වෙවි ඉන්නවා කියන්නේ. ඒක උදා රෝල් වෙවි ඉන්නේ හැමතිස්සෙම ගන්නවා දානවා ඒකල රෝල් වෙනවා හැමතිස්සෙම. සමහර දෙනා දෙනවා පිරිලා ඉතිරිලා යන්න දෙනවා. ඉහළට උඩින් දෙනවා. එපැයි නොකියන් මදි නොකියන්න දෙනවා. ඒ දීපහම ඒ ඇත්ත පොඩි දෙයකින් යමක් පටන් ගත්තත් ඒ ඇත්තන්ට පිරිලා ඉතිරිලා යන්නට ඒකේ කර්ම විපාකයේ අනුසස් එයට ලැබෙනවා කියනවා. පින්වත්නි ඒක එහෙම තමයි. මොකද අර පුද්ගලයා නෙමෙයි බලපාන්නේ තමන්ගේ හිතයි බලපාන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. අර ඇත්ත අඩුවෙන් ගත්තත් ඒ ඇත්ත වැඩියෙන් ගත්තත් ඒ ඇත්තට නොදුන්නත් ඒක ඒ ඇත්තගේ ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රියාව තමන් කොයිතරම් දුෂ්ට පවිතු චේතනාවකින් කරාද කොයිතරම් මෙත්තා කරුණාදී ගුණ සම්බන්ධව කරාද ඒ අනුව තමයි තමන්ට විපාක දීම. මොකද කර්මය බාහිර රැස් වෙච්ච එකක් නෙමෙයි කර්මය තමයි තුල රැස් වෙච්ච එකක්. ඒ නිසා අරයහින්ද කොහොමද ඒක වෙන්නේ කියලා අහන්න එපා. ඒක කරගන්නේ තමාගේ ශක්තියයි. තමන් යම් කිසි පවිතු චේතනාවක් අනුව කටයුතු කරනවා නම් ඒක එහෙමම සිද්ධ නැයි. සමහර උපාසකම්මලා ඉන්නවා එහෙම කරනවා දන් දෙනකොට. නුවර සිද්ධියක් කියනනම් සත්‍ය සිද්ධියක්. එක්තරා අම්මා කෙනෙක් ඒ පන්සලට දානේ දෙනවා. දානේ දෙනකොට ඒ අම්මා කලින් දවසේ ඇවිල්ලා හාමුදුරුවෝ ගාන බලාගෙන යනවා කී දෙනෙක් ඉන්නවද කියලා. බලාගෙන ගිහිල්ලා හරියටම හාමුදුරුවන්ගේ ගානට තමයි මාළු කෑලි හාමුදුරුවෝ පස්සේ දානන් මාළු කෑලි 5යි. බුද්ධ පූජාවට චූටි මාළු කෑල්ලක් අරන් එනවා. කෙසෙල් ගෙඩි නම් හරියට කෙසෙල් ගෙඩි 5යි. හරියට ගානට තමයි ඔක්කොම ගේන්නේ. මේ අම්මට අවුරුදු 8ක විතර දුවක් ඉන්නවා.
මේ දුවත් එක වෙන්නේ නැහැ. හැබැයි දුව හැමදාම යනවා කියන්නේ දාන දීලා ඉවරලා නිකන් හරි කනගාටුවෙන් දුව පිටත් වෙනවා කියන්නේ. කුමාරය එක දවසක් මේ අම්මා එක දානේ දවසකදී කල්ැතුව ඇවිල්ලා බලාගෙන ගියා. හැබැයි හාමුදුරු දෙනමක් ඊට පස්සේ වැඩිපුර පන්සලට ආවා. ආපහම දානෙට ගෙනාපුවා මදි. අර දුව හිමීට ගිහිල්ලා එක එක වහුන් ඇරලා බැලුවලු. බලනකොට අඩුයි. දානෙ දෙන්න විදියක් නැති පන්සලේ මොනවද තීච්ච දෙයක් කරලා යන්තම් දානෙ දුන්නා. යන ගමන් අර දුව අම්මට කියනවලු අම්මේ මට අනුරාධපුරේ යන්න ඕනේ කිව්වලු. ඉතින් අම්මා ඇහුවලු ඇයි කියලා. දුක නෑ අම්මා පින් කරන්නේ නෑනේ කිව්වලු. කොහොම පින් කරන්නේ නෑ කිව්වලු. ඔය විදිහට නෙමෙයි කොළු පින් කරන්නේ. පස්සේ ගෙදර ගියාලු. අම්මා වැඩි මේක සැලකුවේ නෑ. ගෙදර ගියාලු. ගෙදර ගියහම කිව්වලු අම්මේ මගේ මේ වඳින්න දාන පත්කඩේ මට හාමුදුරන්ට පූජා කරන්න ඕනේ කිව්වලු. අනුරාධපුරේ යන්නේ ඉස්සෙල්ලා. ඉතින් අම්මට වැඩි මේක තේරුමක් උනේ නෑ. අම්මා ළමයාත් එක්කලා හවසරේ පන්සලට ආවලු. ඇවිල්ලා හාමුදුරන්ට කිව්වලු හාමුදුරනේ මගේ දුවට මෙන්න මේ අනුරාධපුරේ යන්න ඕනේ කියනවා. අනුරාධපුරේ යන්නේ ඉස්සෙල්ලා පත්කඩේ පූජා කරන්න ඕනේ කියනවා. ඉතින් යාට ඕනේ කියලා අඬනවා මම මේ එක්කන් ආවා කිව්වලු. ඊට පස්සේ හාමුදුරුවෝ ඇහුවලු මොකද දුවට ඇයි අනුරාධපුරේ යන්නේ කියලා. අපේ අම්මා පින් කරන්නේ නැහනේ හාමුදුරනේ. අපේ අම්මා පින් කරනවා කියලා පවුනේ කරන්නේ. මටත් පව් සිද්ධ වෙනවා ඒකින්ද මං අනුරාධපුරේ යනවා කිව්වලු. හැබැයි හාමුදුරුවෝ කියනවා මට කිව්වා හාමුදුරුවන්ට තේරුණාලු මේ මොකක් හරි අමුතු දෙයක් මේ ළමයා කියනවා කියලා. ඉතින් හාමුදුරුවන්ට ශක්තියක් තිබුණේ නැහැලු මේක හරියටම එළියට දාගන්න මොකද්ද මේ ළමයා කියන්නේ කියලා. ඉතින් ළමයාට ආශිර්වාද කරලා ගියාලු. ගෙදර ගිහිල්ලා ළමයා කැලෙන්ඩර් එකේ මාක් කරලු 8 වෙනි දවසේ මං අද අනුරාධපුරේ යනවා කියලා. අනුරාධපුරේ යන දවස කියලා මාක් කරා. හරියටම 8 වෙනිදා ළමයා හදිස්සියෙන් මැරුණා. 8 වෙනිදා. ඒක තමයි ළමයා කියලා දෙන්නේ. පින්වත් පින්වන්ත ළමයි සමහරක් අම්මලා තාත්තලාට ලැබෙනවා. අම්මලා තාත්තලා කුසල මාර්ගයේ නැති නිසා අර විදිහට ඒ ළමයි අතහරිනවා ඒ තැන්. ඒ ළමයිගේ පෞකාරකම නෙමෙයි ඒ ළමයිගේ පින් වැඩි. මේ තැන් වල හිටියොත් ඒ ළමයින්ට ඒක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ ළමයි නිරේට යන්න සිද්ධ වෙනවා. ඊට අර කර්ම වේගයෙන් මේ ළමයිව තල්ලු කරනවා. තල්ලු කළා ඊට වැඩි උසස් ආත්ම ඒ ළමයි ලබනවා. ඒක නිසා අකුසල් කරන අම්මලා තාත්තලාට බොහෝ විට පින්වන්ත දරුවෝ පිළිටන්නේ නැහැ. උංගාකලට කුඩා කාලේ හදිසි ළමයි මැරෙන්නේ ඔන්න ඔය එක කාරණයක් ඔය. එකම හේතුව නෙමෙයි එක කාරණයක්. ඕක වාසනාවන්ත ළමයි අම්මලා තාත්තලා කුසලගාමී පසුබිමේ ඉන්නේ නැත්තම් ඒ ඇත්තන් අම්මලා තාත්තලාගෙන් ඈත්ලා යනවා. ඒ නිසා හැමතිස්සෙම දැනගන්නට තමන්ගේ යම් ආකාරයක දීමනා කරනවා නම් ඒ දීමනා කරද්දී හැමතිස්සෙම දෙන ඒකයි අපි කියන්නේ හැමතිස්සෙම බුද්ධ පූජාවක් තියනකොට වුණත් චුට්ටක් තියන්න එපා. තියන්න පුළුවන් ඉහළම තත්වයකින් ඒක තියන්න. වෙනත් ඕක ඔය චුට්ටක් තියන්නේ ඇයි? බුදුහාමුදුරන්ට නෙමෙයි ඔය ඇත්ත තියන්නේ. ඔය ඇත්ත තියන්නේ පිරිනිවන් පාපු බුදුහාමුදුරන්ට. ඉතින් පිරිනිවන් පාපු බුදුහාමුදුරන්ට තියෙන නිසා ඔයත් හැමතිස්සෙම හිතන්නේ අනේ ඉතින් වළඳන්නේ නැහැනේ අපරාධෙන්. මේ අපරාධෙනේ වළඳන්නේ නැහැනේ කියලා තියෙනකොටම මොන සිතින්ද මේක කරන්නේ? ලෝභ සිතින් මේක කරන්නේ. ඉතින් ලෝභ සිතින් කරන එක කුසලයක් වෙන්නේ. චුට්ටක් තිබ්බත් ලෝභ සිතින් අකුසලයක්මයි බුද්ධ පූජාව තියන්න ගිහිල්ලා කරගෙන තියෙන්නේ. ඒක නිසා ඔයත් හරියට තෙරුවන් සරණ ගිහින් පන්සිල් රකින්නවා නම් බුදුහාමුදුරුවෝ දකිමින් බුද්ධ පූජාව තියන්නේ. ඒකයි කිව්වේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. යමෙක් ධර්මයේ දකිනවා නම් කිව්වේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා නම්. ඒ කියන්නේ ගිහියා ගිහි ප්‍රතිපදාවේ ඉන්න තෝනේ, පැවිද්දා පැවිදි ප්‍රතිපදාවේ ඉන්න තෝනේ. එතකොට ගිහියාගේ ගිහි ප්‍රතිපදාව තමයි තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් පන්සිල් රකිමින් පොහොය පෙහෙවස් සමාදන් වීම. ඒ මාර්ගයේ ඉන්න කෙනා බුද්ධ පූජාවක් තියනවා කියන්නේ දකින බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවක් තියන්නේ. දකින බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියනකොට ආයිතින් ඒකේ අඩුපාඩු කිරීමක් සිද්ධ වෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ දකින්න නැති නිසායි මේ ආත්මදානවයි කියලා බුද්ධ පූජාව තියන්නේ. අනේ පින්වත්නි තවත් එයාට හරිය ප්‍රශ්නයක් මේ අනේ අපි තියලා දවල් වැඩට යන්න ඕනේ උදේ හවස එන්නේ ඉතින් කොහොමද අයින් කරන්නේ කියලා. මොකක්ද නිකුයි ප්‍රශ්නයක්. පින්වත් බුද්ධ පූජාව තියලා තව විනාඩි 2කින් අයින් කරන්න
කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. මොකද මේ බුදුහාමුදුර වළඳන්නේ නැති බව අපි හොඳටම දන්නවා. මේක බුදුහාමුදුරන්ට උපහාරයක් කරන්නේ. ප්‍රතිපත්තියෙන් කරන උපහාරයක් තියෙනවා, ආමිෂයෙන් කරන උපහාරයක් තියෙනවා. වළඳන්නේ නැති බව ඒක වෙනම දෙයක්. දැන් අපි තුමු අපි ওই දේශපාලනඥයන්ට ඒ අත්ංගේ උපන් දින සමරලා යම් යම් පින්කම් කරලා මල් මාලා දානවා. නේද? පිළිරුව වලට කියන මල් මාලා දානවා. මේ මල් මාලා දාන්නේ ඇයි? මොකද එයා පිළිගන්නවා යාර පිළිරුව මල් මාලේ? නැහැ. අර තනත්තාගේ ගුණ සමරුමක් කරන්නේ. මාලයකින් පූජා කරනවා වගේම ආහාරයකින් උපහාර කරනවා. මොකද බුදුහාමුදුරු දානේ වළඳපු කෙනෙක් හින්දා අපි දානේ සංග්‍රහ කරනවා. ඒ වගේම බුදුහාමුදුරන්ට යම් කිසි වෙනත් ආකාරයක ආමිෂයකින් උපහාරයක් කරන්න පුළුවන් නම් අපි ඒක කරනවා. ඒ උපහාර කිරීමක් කරන්නේ. ඒක නිසා ඒක තියලා විනාඩි දෙකෙන් තුනෙන් අයින් කරන්න යන්නේ ඉස්සෙල්ලා පිරිසිදු කළ දාලා සතෙකුට දාලත් යන්න. බුද්ධ පූජාව තියලා එතන බුද්ධ පූජාව තියපු තැනින් ඒක අයින් කරා නම් තවදුරටත් ඒක බුද්ධ පූජාවක් නෙමෙයි. ඒක ආහාරයක් විතරයි. ඒකින්ද බුද්ධ පූජාව සතෙකුට දානවා නෙමෙයි. ඊට පස්සේ ආහාරයක් සතෙකුට දාන්නේ. බුද්ධ පූජාව වෙන්නේ ඒක එතන තියෙන තාක් පමණයි. ඊට ගත්තට පස්සේ එතනින් තියන්න ඉස්සෙල්ලත් බුද්ධ පූජාව නෙමෙයි. තිබ්බට පස්සේ බුද්ධ තියලා අයින් කරාට පස්සේ බුද්ධ පූජාව නෙමෙයි. බුද්ධ පූජාව වෙන්නේ අර පූජා කළා එතන කොතනක හරි තිබ්බනම් බුද්ධ පූජාව වශයෙන් ඒක පූජාවයි. එතනින් අයින් කළාට පස්සේ ඒක බුද්ධ පූජාව නෙමෙයි. Taman කෑවොත් මොකද කියලා ප්‍රශ්නයකුත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඊට පස්සේ වෙන්නේ බුද්ධ පූජාව බුදුහාමුදුරන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය බොහෝම සකසා සපුරා බුද්ධ පූජාව තියන්න ලෑස්ති වෙනවා. Taman කන්න පටන් ගත්තොත් අන්න ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. අපරාධ බුදුහාමුදුර අසනීප වෙන්න පුළුවන්. ඒක නිසා Taman කන්න ලෑස්ති වෙන්න එපා. මොකද Tamanගේ තෘෂ්ණාව වැඩි වෙන්න හේතු වෙනවා. තව පැත්තකින් තියෙනවා පින්නත් සමහර රටවල් වල සමහරක් ඇත්ත බුද්ධ පූජාව තියලා ඒකෙන් අඩු ගානේ ඇපල් ගෙඩියක්වත් අරගන්නවා. ඒගොල්ලෝ ඒක ගන්නේ අර තෘෂ්ණාවෙන් නෙමෙයි. ඒගොල්ලෝ ගන්න ඒක ආශිර්වාදයක් හැටියට. අපේ ඇයට ගන්න කිව්වොත් නම් බුදුහාමගේ කොහෙන් බුදු පිළිමයක් විතර හිටන්නේ කොටින්ම කියනවා. පින්නත්නි එනිසා ඔය සුළු සුළු දේවල් පස්සේ ලවන්නේ නැතුව හොඳට තියෙන දේ ලෝභකම අතහැරෙන්න තියන්න. ඒකයි කිව්වේ හැමතිස්සෙම වංචා සහගත විදිහට දෙන ආරාධනා කළ මගාරින්න නෙමෙයි. ආරාධනා කරා නම් පුළුවන් ඉහලින් ඒ සංග්‍රහය කරන්න. පුළුවන් ඉහලින් කරන්න. Tamanට පුළුවන් යම් ප්‍රමාණයකින් නම් ඒ පුළුවන් ඉහළම මට්ටමින් කරන්න අඩු කරලා කරන්න එපා. මොකද හේතුව ඉහළම මට්ටමින් කරපුවාම Tamanගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට තමයි Tamanට පින කියලා කියන්නේ. ඒක හරියට කරන්නේ නැතුව Taman අපිටම හරියට සංග්‍රහ කරන්නේ නැතුව පලි ගන්නවා වගේ දීලා අරපුවාම ඊට පස්සේ Tamanගේ හිත කියනවානේ මගේ යුතුයකම් මං ඉටු කරේ නැහැ කියලා. මොහොතක් පාසාම Tamanට අකුසල චේතනා තමයි වර්ධනය වෙන්නේ. පින්වත්නි ඊගාවට කියනවා යෝ බ්‍රාහ්මණං වා සමනං වා භක්ත කාලේ උපට්ඨිතේ රෝසේති වාචා නච දේති පංජඤ්ඤා වසලෝ ඉති. කන බොන වෙලාවට කවුරු හරි ආවොත් එහෙම බැනලා එලෝ ගන්නවා මොකක්වත් දෙන්නේ නැහැ කියලා කියනවා. පින්වත්නි ඕවා සාමාන්‍යයෙන් සිරිත් කෙරෙන. සමහර කෙනෙක් කන්න ගත්තාම කවුරු හරි ආවොත් අපෝ හරි අසුබයක් හිතෙනවා. මේ කන්න ගත්තු ගමන් ආවොත් එහෙම මොන කාල කන්නේද කියලා ඊට පස්සේ කන එකක් දාලා නැගිටලා යන සිරිත් තියෙනවා. අනේ පින්වත්නි කන්න ගත්ත ගමන් කවුරු හරි එනවනම් අනේ මටත් දෙන්න කියලා. පින්වත්නි ලොකු වාසනාවක්. මම සිද්ධියක් කියන්න. අපි දහම් පාසල් ළමයින්ට ඔවා කියනවා ඉස්සර මේ ධර්මායතනෙම. ඔය දානේ ගැන ඔහොම කියද්දී එක ළමයෙක් බිෂොප් කොලෙජ් එකට යන ගෑනු ළමයෙක් දැන් එයා ලොකුයි ලංකාවෙත් නැහැ. ඒ ළමයා ඉස්කෝලේ ගිහිල්ලා මහන්සි වෙලා ඇවිල්ලා බත් එක ගත්තලු කන්න. මේ අම්මා කියන්නේ කන්න ගත්ත ගමන් ඒ ළමයා හිඟන්නේ කවලුගේ ඉස්සරහට ඇවිල්ලා ඒ හිඟන්නත් කන්න මොනනම් දෙන්න කිව්වලු. මේ ළමයා බැලුවලු හිඟන්නගේ දිහා
බලලා බත් එකේ හැමම ගිහිල්ලා හිඟන්නගේ අතට දුන්නාලු. පුංචි ගෑනු ළමෙක් ඒ දවස්වලට අවුරුදු 12ක් 14ක් විතර ඇති ළමයට වයසයි. එහෙමම ගිහිල්ලා බත් එක දුන්නාලු අර ළමයාට. අර හිඟන්නගේ අතට. දීලා අම්මා කිව්වා දුව එහෙනම් ඔයා ගිහිල්ලා ආයිත් බෙදා ගන්න කියලා. කොහොම නෑ කියලා. මොන හරි කන්න ඕනේ කිව්වලු. පස්සේ එතකොට අම්මේ මං කරපු පින්කමේ වැඩක් නැහැ කිව්වලු එතකොට. මට ලොකු අවස්ථාවක් ලැබුණේ මගේ බත් පිඟාන දෙන්න. ඉතින් මම මේ බත් පිඟාන දීලා මං තව බත් පිඟානක් බෙදලා කාපුවාම මගේ පින්කම වැඩක් නැහැ නේද කියලා ඇහුවලු. ළමයි බත් කෑවේ නැහැ ඒ වෙලාව. ඊට පස්සේ එදා දවල් ආහාරය නැහැ. රාත්‍රී තමයි ළමයා බත් කෑවා කියන්නේ. පින්නත් බලන්න ළමයින්ට කුසලයේ හිතට දීපුවම ළමයින්ට එන හැඟීම් පුංචි ළමයින්ට මේ අවුරුදු 12ක 13ක පුංචි ගෑනු ළමයා මට අද වගේ මතකයි ඒ අම්මා සිද්ධිය මට මේ කියපු වෙලාව දුව මෙහෙම කරා කියලා. පින්නත් අපේ දරුවෝ කරන ඕන තරම් ඒ දරුවෝ විතරක් නෙමෙයි ඔය වගේ කරන ඕන තරම් දරුවෝ ඉන්නවා තමන්ගේ ආහාර වල දෙන දරුවෝ. ඒ නිසා ආපු වෙලාවට තියෙනවා නම් කන්න ගන්න ගත්ත තමන් කන්න ගත්තනම් ඒ කියන්නේ තමන්ගේ ගාව මොනවා හරි තියෙනවා. ඒ දිනේ තියෙන වෙලාවට කවුරු හරි ඉල්ලනවා. හුඟක් කරලා ඉල්ලන්නේ නැති වෙලාවට. තියෙන වෙලාවට ඉල්ලුවා නම් ඇයි මේ දෙන්නේ නැත්තේ? ඔය තවත් අවස්ථාවකදී කියනවා මේ එක්තරා තැනැත්තෙක් එයා යනකොට හිඟන්නේ නෑ වේලුසුමගේ ගෙදර දානයක් දුන්නාලු. ඒ දානි දෙන වෙලාවේදී මේ දානි දීලා ඉවර වෙච්චාම හිඟන්නෙක් ඇවිල්ලා පිටිපස්සේ දොරෙන් ඇවිල්ලා කන්න ටිකක් ඉල්ලුවලු. එතකොට දානි දීලා ඉවරයි. එහෙමලු සේවිකාව ඇවිල්ලා කිව්වලු හිඟන්නෙක් ඇවිල්ලා ඉන්නවා කන්න මොන හරි ඉල්ලනවා කියලා. පස්සේ කිව්වලු මොනවද තියෙන්නේ බලන්න කියලා. ඇල්හාලි බතුයි දන්නකොටම බැල්ලියෙක් බලාගෙන ඉන්නවලු දිව දික් කරගෙන අර බත් අත දිහා. බඩගින්නේ ඉන්න. හිඟන්න මේක දිහා බලාගෙන හිතනවලු අනේ මට කන්න දෙයක් නැතුව මම මෙතෙක් බඩගින්නේ දුක් විඳා. මේ බැල්ලිත් මං වගේම බඩගින්නේ දුක් විඳින කෙනෙක්. මං තනියම ගිලින්නේ නැතුව මේකෙන් ටිකක් මේ බැල්ලිටත් දෙන්න ඕනේ කියලා පිනත් අර වෙලාවේ හිඟන්නේකට ලැබිච්ච ඒ ආහාරය හිඟන්න තව කෙනෙකුට දෙනවයි කියන්නේ ඒක ලොකු දෙයක්. ලොකු ත්‍යාගී චේතනාවක් වෙන්න ඕනේ. ඉතින් මේක දුන්නාලු. කොටසක් දිලා කෑවලු යානේ ටික කාලක් කෑවලු. ඉතින් මේ තැනත්තා මැරිලා අර හිඟන්නට ඒ දාන දීපු කුසලයේ හේතු කොටගෙන ඒ කුසල ශක්තියෙන් යා දුප්පත් තැනක ඉපදුනාලු. මුදල ඒකේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා. ඉතින් ඉහළ තැනකට නෙමෙයිනේ දුන්නේ. කුසලයක් කරා අර දානිය දීලා ඒක දුප්පත් තැනක උත්පත්තියක් ලැබුවා. හැබැයි මෙයා මහාන වුණා. මහාන වෙච්ච දවසේ ඉඳන් මෙයාට ලැබෙන්නේ දානෙට මොනරමසෙයි ඇල්හල් බතුයිලු. ඉතින් මේ යන්නේ යනතන මේක ලැබෙනවලු. පස්සේ මේ එක උපාසක මහත්තයෙකුට හිතුණලු මේ හාමුදුරුවෝ ඇත්තට මේක කියලා දෙන්න ගන්න එකක්ද නැත්නම් මේ හාමුදුරුවෝගේ පිනට ලැබෙන එකක්ද කියලා විමසලා බලන්න ඕනේ කියලා හොඳ වැඩක් කරන්න ඕනේ කියලා මෙයා මේ උපදායක මහත්තයා ගිහිල්ලා එක දවසක් දානෙට ආරාධනා කරාලු. දානෙට ආරාධනා කරනකොටම චේතනාව දෙන්නේ නැහැ මොන්ද්‍රමසුයි අල්හාලි වතුයි කියලා. ඒක කොහොමද? හැබැයි මෙයා හොඳට දානෙ දෙන්න ලෑස්ති කළා. එදා හදිස්සියෙම රජුරුවන්ගෙන් පණිවිඩයක් ආවලු එන්න කියලා. දානෙ දෙන වෙලාවට. පස්සේ භාර්යාවට කිව්වලු මම මෙහෙම අද හාමුදුරන්ට ආරාධනා කළා තියෙනවා. හාමුදුරේ ඒ දානෙට හාමුදුරන්ට පුළුවන් තරම් හොඳට දානි හදලා දෙන්න කියලා. ඒතකොට නෝනා ඇහුවලු මේ එයාගේ හාමිනිය ඇහුවලු කොහොමද මේ හාමුදුරන්ට මේ විදිහටයි දානෙ දෙන්නේ? ඉතින් කොහොම මොනක්වත් නැහැ නේ කිව්වලු. තරමන්ස කිව්වලු දෙ හැමදාම ඔක හම්බෙන්නේ මොකටද? ඔක හැමදාම ඕනේ. ඊට වැඩි හොඳ විදිහකට දෙන්නකෝ නැතෝ කියලා. නෑ යා කියාලු. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මිනිස්සෙක් එනවලු කඩක් අරගෙන ඇවිල්ලා කිව්වලු මෙන්න මේක අර හාමුදුරන්ට හරි ගැස්සලා දෙන්න ආපුවාම කියලා ඒ කඩේ බලනකොට මොනරමසේ ඇල්හාලු හිටිනවලු කඩේ බලනකොට. ඉතින් පස්සේදී අර ගෑණියෙක් කෙනා බොහොම සන්තෝෂෙන් හාමුදුරන්ට හදලා දුන්නාලු. හදලා දීපාම දැන් අර මිනිස්සයා ස්වාමියාවලු හවස
අපම හොඳ හාමුදුරන් දානේ දුන්නද හාමුදුරු වැඩියද කියලා. මොකද එයාගේ මනසේ වැඩ කරා දානේ දෙන්නේ නෝනේ වැඩ කරා. චලෝ අනේ ඒ වපු මොන්දමස්තිකයි අල්හාලි වෙලාවට හම්බුණා මං හදලා දුන්නේ නැහැ කිව්වලු. අපසේ දෙකිල්ල වරන්නලු මොන්දමස්ත මොන අල්ලාලේ බද්ද කියලා. ඒතකොට තීරණය කරලු මේක වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි පිනට ලැබෙන දේ. ඒකේ එයා කරපු කුසලයක මහිමයම තමයි කියලා. ඇත්තටම පස්සේ තමයි කුසලයක මහිමය කියලා උගරනේ උනේ. පින්වත්නි, ඒ වගේ ওই දීමේ ආනිසංස කියන එක ලිහිල් කරන්නට එපා. දීමේ ආනිසංස කොතෙක්ද කියලා නම් ඔය බැමිණිටියා සාය කාලේ එක ගෙදරකට සංඝයා වැඩමවලු. සංඝයා වැඩමවල දාන දෙනවලු. ගුරුන්වහන්සේට මෙහෙම බෙදන්න ගියාලු. එක අග්ගලාවක්. අග්ගලාව ගුරුන්වහන්සේට බෙදන්න යනකොට ගෝලයාගේ පැත්තට ගෝලෙලා ඇවිල්ලා ගෝලයාගේ පාත්‍රයට වැටෙනලු. ඉතින් ගුරුන්වහන්සේ ඊර්ෂ්‍යා කරේ නැහැ. ගුරුන්වහන්සේ කියනලු ඉඳගෙන සාය කාලෙත් මෙහෙම හම්බෙනවා නම් නිකන් කාලේ අපම කොහොම හම්බෙයිද කියලා එහෙම. පින්වත්නි, ඒ තමයි කුසලයේ කියලා කියන්නේ. ඒ නිසා කුසලයට නිඳා කරන්න එපා. ඒක නිසා දීම පුරුදු කරන්න, බුද්ධ පූජාවක් තියන්න, හිඟන්නේකට හරි යමක් දෙන්න, දවසකට මොකක් හරි දීමනාවක් කරන්න. ඒකේ ආනිසංස තියෙනවා Tamanට. ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. දවසින් දවස මොනවා හරි පරිත්‍යාගයක් කරනකොට ඕක ටික ටික අර කලේ පිරෙනා වගේ බිඳුවෙන් බිඳුව ඕක පිරෙනවා. පුදුම සැනසෙල්ලක් ලබන්න පුළුවන් කුසල කර්මයක්. නිසා පින්වත්නි, කවුරු හරි ආවොත්, හිඟන්නෙක් ආවත්, හාමුදුරු කෙනෙක් ආවත් නොදී අරින්න නම් එපා. එක අවස්ථාවක අපි ඔය එක ආරණ්‍ය පැත්තක හිටියා. ඉන්නකොට පින්ඩපාත යනවා. උදේ පාන්දර පින්ඩපාත යනකොට මේ ගෙදර ගෙවල් තියෙන්නේ. ඉතින් ගොවිතැන් කරන්න ඇත්තෝ කෙසෙල් ගොවිතැන තමයි කරන්නේ. ඉතින් අඟහරුවාද දවස්වලට මේකට පොළ තියෙනවා. ඉතින් මම මේ අඟහරුවාද දවසේ උදේ පාන්දර දැන් කන්දෙන් බැහැලා පින්ඩපාත එනවා. ඒකට මම එක ගෙදරකට ගියා. යනකොට ඒ ගෙදර කරත්තේ දානවා එළියට. දානකොට මම කරත්තේ නැවැත්තුවා. නවත්තලා ගේ ඇතුළට ගිහිල්ලා හොඳ කෙහෙල් ඇවරියක් ගෙනල්ලා පාත්‍රයට බෙදුවා. එතනින් එහා එයාගේ අයියාගේ ගෙදර. අයියාගේ ගෙදර ඒ ගෙදරට මං ගියා. අයියත් කරත්තේ එළියට දානවා. මොකද ඔක්කොම කරත්ත පෙළි එකට යන්නේ සාමාන්‍යයෙන් එක වෙලාවට. අයියත් දානවා කරත්ත එළියට. අයියා කරත්තේ නැවැත්තුවා ගේ ඇතුළට ගියා ආවේ නැහැ ඊට පස්සේ. මං ටිකක් වෙලා ඉඳලා ගියා. ඊට පස්සේ දෙවෙනි පාරට මං අනිත් පැත්තේ පින්ඩපාතටම ගිහලා මෙයා අසුබ වෙලාව මගේ අරලා ආයි පිටත් වෙන්න හදනවා. ඒ වෙලාවෙත් මං එතන. ඉතින් මේ මනස ආපහු හැරලා ගියා. ඒ වෙලාව නම් ඔරෝ තමයි ගියේ. ඉතින් ගිහිල්ලා මටත් හරි මොකද්ද වගේ හිතට ඉතින් මං ගියා. ඊට පස්සේ හවස බුද්ධ වන්දනාවට එනවා කට්ටිය. ආපහු මල්ලි ආවා. අයියා සාමාන්‍යයෙන් එන්නේ නැහැ බණහන්නටත්. එක්තරා ජාතික පුද්ගලෙක්. අයියා මල්ලි ඇවිල්ලා කිව්වා හාමුදුරනේ අද ඔබ වහන්සේට පින්ඩපාත බෙදලා ගියා මට හරි ජයයි කිව්වා. එයින් පස්සේ කතා කරගෙන ගම එහෙනම් මොකද විශේෂයක් වෙනවද කියලා. පස්සේ කිව්වා නෑ හාමුදුරනේ මේ අද වෙලාවට අයියට එන්න බැරි වුණානේ. මොකද හාමුදුරුවෝ ඉස්සරහට හම්බෙච්ච හින්දා අයියා අනිත් පැත්තට හැරලා අසුබ වෙලාව මගේ අරලා ගියා. මල්ලි මොකද කරේ? හාමුදුරන්ට පින්ඩපාත ටිකක් බෙදලා මල්ලි ගියා. බලන්න අවස්ථාවේ ප්‍රයෝජන ගත්තේ නෑ අර මනුස්සයා. ඒ අවස්ථාවේ ප්‍රයෝජන ගත්තා නම් මම හිතනවා අර මනුස්සයාට හොඳ වෙනදාමක් ලබා ගන්නට තිබුණා. මොකද යම් ගමනක් පිට වෙන්නට යන අවස්ථාවකදී හිඟන්නෙක් හරි ඉස්සරහා හිටියොත් හිඟන්න කෙනේ රවලා හිත නරකින් යන්න එපා. හිඟන්නට හොඳට හිත සතුට වෙන්නට යමක් දීලා යන්න ගමන බොහොම සාර්ථක වෙනවා. මොකද හිඟන්නගෙන් ලබන ආශිර්වාදයක් තියෙනවා. හිඟන්නගේ හිත සතුටු වෙච්චාම නැත්තම් Taman කිලිටු හිතකින් තමයි Taman පිටත් වෙලා යන්නේ. ඊගවට පින්වත්නි අසතං යෝධ පබ්බූති මෝහේන පලිගුන්ටිතෝ කිංචික්ක නිජිගින්සානු කිංචික්ඛං නිජිගින්සානු තංජඤ්ඤා වසලෝ ඉති. යමෙක් මෝහයෙන් වෙලුනේ කිසිවෙකුට කිසිවක්වත් නොදෙන්නේ බොරුබස් කියන්නේ අන්න ඒතනත්තාත් වසලෙක් කියලා දැනගන්නට කියලා. මුලා වෙලා යමෙක් මොනවාක්වත් ඉල්ලන වෙලාවට දෙන්නේ නැත්නම් ඒතනත්තාත් වසලෙක් කියලා දැනගන්න කියලා. මේ කලින් කියපු එකටම
සම්බන්ධයි. ඒ නිසා 아무තු විග්‍රහයක් ඕනේ. යෝ චත්තානං සමුක්ඛංසේ පරංචමව ජානති නිහිනෝ සේනමානේන තංජඤ්ඤාවසලෝ ඉති. යමෙක් උඩඟු සිතින් යුතුව පිරිහුණු තමා උසස් කොට සලකන්නේද, අනුන්ට ගරහන්නේද, අනුන් පහත් කොට සලකන්නේද, තංජඤ්ඤාවසලෝ ඉති. ඒ කාරණයෙන්ද ඔහු වසලෙක්යයි දැනගන්නට කියලා කියනවා. යමෙක් තමන් උසස් කොට සලකා අනුන් පහත් කරනවා නම් ඒ තැනැත්තා වසලෙක්ය කියලා දැනගන්නට. පින්වත්නි, මං හිතන්නේ අදත් ඉවර කරන්න බෑ වසල සූත්‍රය. මොකද මේක ගොඩක් විස්තර කරන්න තියෙන මාතෘකාවක්. අත්තුක්කංශන පරවම්බනේ කියන එක. තමා උසස් කොට සලකා අනුන් පහත් කොට සැලකීමත්. මේක හරියට තියෙනවා, එක එක පැතිවලට තියෙනවා. හුඟක් විස්තර දැනගත යුතුයි අපේම යහපත පිණිස. ඒ නිසා ලබන වතාවේදී මෙන්න මේ ගාථාවෙන් තමයි එතන ඉඳන් ඒ කොටස ධර්මදේශනාවට මාතෘකා කරන්නේ. නිසා පින්වත්නි, අද මේ පින්තුන් මෙසේ විහාරස්ථානයට පැමිණිලා ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කළා රැස් කරගත්තා මේ සීල පුණ්‍ය ශක්තියෙන්. පින්වත්නි, ඒ වගේම පරලෝක සපත් මාපිය ආදී ඥාතීන් සිහිපත් කරයිද? ඒ සියලු මාපිය ආදී ඥාතීන් මේ පින් අනුමෝදන් සුවපත් වෙත්වා, ප්‍රාර්ථනීය සැපයටපත් වෙත්වා කියලා සාදුකාරයක් දීලා ඥාතීන්ටත් පින් දෙන්නට. ස්ථානාරක්ෂක ඉෂ්ට දේවතාදී වූ සියලු දේව සමූහයාද මේ පින් අනුමෝදන් වෙත්වා, ප්‍රාර්ථනීය සැපයටපත් වන දෙවියන්ගේ දේවාශිර්වාදයේ හැමත වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.